අයිබෝන් මම මගේ කලින් වීඩියෝ එකෙන් පැහැදිලි කරා රජයේ නිලධාරියෙකුට කෙටි කාල සීමාවක් සඳහා සම්පූර්ණ වැටුප් සහිතව විදේශගත වෙන විදිහ. එවිට Tamanගේ මෙම වසරේ සහ පෙර වර්ෂවල ඉතිරි විවේක හෝ අසනීප නිවාඩු පදනම් කරගෙන තමයි සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු කෙටි කාල සීමාවකට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මම මේ පැහැදිලි කරන්න යන්නේ සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා ගන්න ආකාරය. මගේ කලින් වීඩියෝ වලින් මම විස්තර කළා විදේශ නිවාඩු අයදුම්පත පොදු 126 දරන ආකෘති පත්‍රය බව. ඉතින් සම්පූර්ණ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගැනීමෙදිත් මේ පොදු 126 දරන ආකෘති පත්‍රත් සමග අදාළ නිලධාරියාගේ ඉල්ලීම් ලිපියත් ඒ වගේම අදාළ විදේශ අධ්‍යයන පාඨමාලාව සඳහා නිලධාරියාව තෝරාගත් බවට වන ලියවිලි ආදියත් තමන්ගේ ආයතන ප්‍රධානියා හරහා අමාත්‍යාංශ ලේකම් වෙත අනුමැතියට ඉදිරිපත් කළ යුතු වෙනවා. දැන් අපි බලමු සම්පූර්ණ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගත හැකි අවස්ථා මොනවද කියලා. රජයේ වියදමින් නියමිත සුදුසුකම් ලබා ගැනීම සඳහා අනුමත කරන ලද දෙපාර්තමේන්තු අභ්‍යාස ක්‍රමයක් හෝ ශිෂ්‍යත්ව ක්‍රමයක් යටතේ තෝරාගත් විට මෙතනදී මෙම සුදුසුකම Tamanගේ තනතුරට ලබා ගැනීම අවශ්‍ය වීම තමයි වැදගත් වන්නේ. ඊළඟ අවස්ථාව තමයි රජයේ ඉල්ලීම පිට ලබාගත් ශිෂ්‍යත්වයක් මත. මේක පැහැදිලි නේද? රජයෙන් ඉල්ලුම් කරලා නිලධාරියෙක් ශිෂ්‍යත්වයක් මත විදේශයකට යවන විටත් සම්පූර්ණ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඊළඟ විදේශ සම්පූර්ණ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබාගත හැකි ආකාරය තමයි සිය තනතුරට අදාළ බඳවා ගැනීමේ උසස් කිරීමේ පටිපාටියට අනුව අධ්‍යයන පාඨමාලාවක් සඳහා ආණ්ඩුවේ හෝ විදේශීය ආණ්ඩුවක එහෙම නැත්නම් ඒජන්සියක වියදමින් පිටරට යවන විට මෙහිදී Tamanගේ සේවා ව්‍යවස්ථාවේ බඳවා ගැනීමේ එහෙම නැත්නම් උසස් කිරීමේ පටිපාටියේ සඳහන් පාඨමාලාවක් නම් සම්පූර්ණ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඊළඟ අවස්ථාව තමයි මෙන්න මේ තිරය තුල දිස්වෙන අවස්ථාව. මෙයින් කියන්නේ රජයේ වියදමින් සිරිත් පරිදි පිටරට යැවිය යුතු පාඨමාලාවක් සඳහා විදේශීය ශිෂ්‍යත්වයක් තම උත්සාහයෙන් ගනු ලබන අවස්ථාවක් පිළිබඳව. එහිදී රජයට වියදමක් දරන්න වෙන්නේ නැත්තේ නිලධාරියාගේ කැපවීම නිසා. එයින් රජයට වාසියකුත් සිදු වෙලා. මෙහිදීත් සම්පූර්ණ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු අනුමත කළ හැකි වෙනවා. දැන් අපි බලමු මේ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගැනීමේදී අදාළ වන කොන්දේසි පිළිබඳව. පළමු කොන්දේසිය. නිවාඩු ලබා ගැනීමට පෙර අනුමත කරන බලධරයා සමග ගිවිසුමක් අත්සන් කළ යුතුය. මේ ගිවිසුම ආයතන සංග්‍රහයේ අවසාන පරිච්ඡේද වලින් පසුව තියෙන කොටසේ තිබෙනව 8 වන පරිශිෂ්ටය වෙනවා. ඊළඟ දෙට අපි බලමු දෙවෙනි කොන්දේසිය මොකක්ද කියලා. මාස 6කට අඩු කාල සීමාවක් සඳහා අනිවාර්ය සේවා කාලයක් නැහැ. ඒ කියන්නේ ඔබ විදේශගත වන්නේ කෙටි කාලීන පාඨමාලාවකට නම් නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු අනිවාර්ය සේවා කාලයක් සේවය කළ යුතු වන්නේ නැහැ. තුන්වන කොන්දේසිය මොකක්ද කියලා දැන් බලමු අපි. මාස 6කට වඩා වැඩි නම් ඔබගේ පාඨමාලා කාලය අනිවාර්ය සේවා කාලය නිවාඩු කාලයෙන්
දෙගුණයක් වෙනවා. එහෙත් මෙය වසර 5ක උපරිමයකට යටත් වෙනවා. ඒ කියන්නේ අපි ඒක උදාහරණයකින් බලමු. වසර 3කට විදේශගත වුවොත් දෙගුණයක් කියන්නේ වසර 6ක්. ඒ වුණත් එතනදී උපරිම අනිවාර්ය සේවා කාලය වෙන්නේ වසර 5ක් පමණයි. මෙතනදී විශේෂ කරුණක් මට මතක් කරන්න කැමතියි. අනිවාර්ය සේවා කාලය ගණනය කරන්නේ ආසන්නතම සම්පූර්ණ මාසයට. ඉතින් අද අපි කතා කරේ සම්පූර්ණ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගැනීම සම්බන්ධව. ඉතින් මේ වගේ රාජ්‍ය සේවයේ වැඩ කරන අපි හැමෝටම වැදගත් වෙන කරුණු කතා කරන්න ආයෙත් දවසක මම ඔබ හමුවට එන්නම්. මම වීඩියෝ එකක් දැම්ම සැනින් ඔබට දැන ගැනීමට මගේ channel එක subscribe කර bell icon press කරන්න. මගේ පරණ වීඩියෝ වල links පහළ description එකේ තියෙනවා. ඔබට නැරඹීමට හැකියි. ස්තුතියි.